Hi lamai, අනිතින් මං අදත් ඔයාලට ලස්සන vlogs එකක් ගෙනාවා. අද බලමු අපි කොහෙද යන්නේ කියලා. මම කියන අපි ආව අද කියලා දැන කියනවා ගාල්ලේ. අපි බලමු අද අපි මොනවද කරන වැඩ කියලා. එහෙනම් බලමු. උඹ උන්නේ මගේ ළඟින් මගේ ඔබේ හැමදාම මගේ නොවනා ඔබ ගාල්ලේ කට්ටියන් දන්නවා ඉතින් මේ කොයි හරියද කියලා. ඔය ඈතින් පේන්නේ බලන්නකො ලස්සන ගාල්ලේ බන්ට් එක තමයි ඒ පේන්නේ. ඉතින් ගාල්ල හරිම ලස්සනයි. දකුණේ ඉන්න අය ගාල්ල ගැන දන්නවා. ඉතින් බලන්න ඉතින් කොණ්ඩේ හදනවා. ඉතින් පොඩ්ඩක් ලස්සනට යන්නත් ඕනේනේ. ඉතින් අපි යනවා. ඉතින් කතා කර බීච් එක හරිම ලස්සන බලන්නකො. අර ඉතින් ඈතින් පේන්නේ අපි යන්නේ එකට තමයි. ගාල්ලේ අලුතෙන් දාපු shopping mall එක. ඉතින් අපි ආවා. බලමුකෝ දැන් මොනවද අපි කරන්නේ කියලා. ගන්නෙ මොනවද? අපි බලමු අපේ වැඩ මොනවද කියලා අද දවසේ කරන. ඉතින් ඔයාලත් අපිත් එක්කම ඉන්න. හරිද? කොහොමද යන්න බෑ. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න අපි මොනවද කරන්නේ කියලා. ඇත්තම කතා මට වීඩියෝ එකක්වත් මේ ළමයි කරන්න දෙන්නේ නැහැ ඉතින් බලන්නකො මගේ ගම ලස්සනයිද කියන්නකෝ ළමයි. අන්න ඉතින් මං ආයෙත් නෝකේ. මං ඉතින් කොහෙන් ගියත් නෝකේ. දැන් ඉතින් බලමු මගේ අලුත් යාළුවව. ඔයාලා දන්නවද මගේ අලුත් යාළුවා තමයි ඉන්නේ. එයා තමයි මගේ හොඳම යාළුවා. මන්දර කවුරුත් ලස්සනයි. මන්දර ලස්සනයි කවුරුවත් මට හිත ගියේ නම් මේකට. එනකොට මේකනේ තිබුණේ. අන්න බලන්න ඉතින් හිනාවෙන්න හොඳ නෑ. යනකොට බලන්නකෝ. මම දැක්කනම් තව පොඩි මමත් වැඩෙන්න යනවා. තව ටිකෙන් මමත් වැඩෙන්න යනවා. අන්තිමට හිනාවෙන්න ගිහින් මමත් වැඩෙන්න ගියා. ඒක බලලා ඉතින් අපි ආයේ ඇවිදිනවා. බලමු එහෙනම් කොහොමද මං ගන්න දුම් කියලා. එන්න යමු. කොන්ට යමුද ළමයි. දැන් ඉතින් යමු. ගැඳුම් වලට කලින් ගේම්ස් ප්ලේ කරලෙමුකෝ. අපි ආවා පෙන්න තැනකට. ඉතින් ආසනවලට බලන්නකො අපි ගන්නවද නැද්ද කියලා බලමුකෝ. ගේම් එකේ වින් කරනවද බලමුකෝ. කොහොමද අපි ටෙඩියෙක් ගනීද කියලා බලමු. ජන් දුවලා යමු. ඉතින් ප්ලේ කරන්න යන්නේ. ඔයාලා
ඔයාලා හිතන්නේ ගනීද? අපි ටෙඩියෙක් ගනීද? ඔයාලා බලන්න. වීඩියෝස් නම් ගන්න බැරි වෙලා අරගේ දැන් මේක නම් පිටෝන් රූම් මේ ගතු වීඩියෝ එකක් තියෙනවා. ඉතින් ඒක බලන්නකෝ ඒක ලස්සනද කියන ළමයි මම ලස්සනයිද ඩ්‍රෙස් එකට මම ඉතින් ඒකත් ගත්තා. ලස්සනයි කිව්වා ඒකත් ගත්තා. ඉතින් දැන් යමු. හරිම මහන්සි. දැන් යමු අක්කි කියලාට. ඔන්න ඉතින් අක්කි ඉතින් එන ෂොප් එකකට ගිහින් එහුවා ලස්සනද කියලා. ඒක උනට සෙට් නෑ මං කිව්වා එපා කියලා. දැන් ඉතින් අපි යනවා අලුතෙන් දාපු ඔයාලා නම් දන්නව ඇති ඉතින් ගාල්ලින් අය දන්නවනේ. ඒකේ වුණාට මේ පාර අපි try කරේක නම් අපිට set වෙයිද බලමුකෝ. ඉතින් යමු කොහෙනම් පාරත් පැනලා යමුකෝ. වාහන එනවනේ ගොඩාක් එනවා. ඉතින් පනින්නත් තියන්න. ඉතින් ඔන්න පැනගත්තා. අනේ ළමයි මට හිම්බිරිසාව හැදිලා තියෙන්නේ හරිද? මේක ගණන් ගන්න එපා ඉතින්. අසනීප වෙලා ඉන්නේ. ඉතින් අසනීප වුණත් කූල් දේවල් නම් අපි බොන්නේ නැතුව ඉන්නේ නෑ. කොච්චර අසනීප වුණත්. හයි මට අලුත් යාළුවෙක් හම්බුණා. ඉතින් මම වොයිස් එක දාන්නේ ගෙදර ඇවිල්ලා. ඉතින් ළමයි වහින සද්ද එනවා හරිද? ඒක ගැන හිතන්න එපා. මම ගෙදර ඇවිත් තමයි වොයිස් එක දාන්නේ. ඉතින් අපි බලමු අලුත් එක try කරලා කොහමද කියලා. හරි නේද? ළමයි ඒක try කරන්න නේ වන්ද අපිට සෙට් උනේ නැහැ. ඇත්තටම මොකද ඒ වුණාට ඉතින් අපි try කරා. එයාලා ඇත්තටම හරි හොඳයි. කස්ටමර්ස් සර්විස් එක ඇත්තටම හොඳයි. අපල එයා හීරත් පට්ටගත්ත දැක්කනේ ඉතින්. මාර කහයිද? බලන්න ඉතින් රහ නැති වුණත් රායි වගේ පේන්න බොනම ඉතින්. ඉතින් බලන්න ළමයි මං කලොත් වෙලානේ පිම්පල් වගේ පුතාල ඉතින් මං චුට්ටක් කැත වෙලා. ඉතින් ඒකත් අරන් යනවා අපි. කොහෙද? ආලා හිතන්නේ ඉවර නෑ තාම තියෙනවා. ඉතින් අක්කට shopping කරා මදිලු. ඉතින් මන්න shopping කරලා ඉවරයි. ඉතින් අක්කගේ dress එක ලස්සනද ළමයි. ඇත්තටම මට නම් ඒක ඇත්තටම මාරම ලස්සනයි. අයියෝ ඉතින් තව තෝරලා දෙනවා. මේක ලස්සනයි. එහෙනම් ඉතින් shopping කරලා ඉවරයි. අපි හිනා ගෙදර යන්නයි හදන්නේ. ඉතින් ගාල්ලේ අය නම් දන්නා මේ කොහෙද කියලා. ගාල්ලේ බස් හෝල්ට් එක. ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක ඇත්තටම ලස්සනයි. බලන්නකො ලස්සනයි. අපි පිට්මී එකක් දාගෙන යනවා. ඇත්තටම අපි ගියේ කෝච්චියේ වීඩියෝස් ගන්න බැරි වුණා. මගේ ෆෝන් එකේ බැටරි නැති වෙලා. ඉතින් ළමයි thank you වීඩියෝ එක බලුවට හැමදාම අපිට ඉන්න. වීඩියෝ එක බලුවට thank you so much.